හලෝ මගේ ජිංගි පිරිස් ගැන්සිය අද අපි යන්නේ ටන්සිල් නැල්ල බලන්න. ටන්සිල් නැල්ල කොහොම දැන් ලංකාවේ නොදන්න කෙනෙක් නැති තරම්. එතනට යනවා කියලා කියන්නේ වෙනම මාතල් එකක්. මෙන්න මේ වගේ හිම්බිච්චන් ඩුන්ඩිත්තන් පාරවල් අස්සෙන් තේ කෑලි මැදින් තමයි යන්න ඕනේ. පේනවනේ. බස් එකක් ආවත් අනිත් වාහනයකට යන්න ඉඩ නැහැ. මම මේ මොනා කිව්වත් ඉස්සෙල්ලම උඹලට මෙතනට එන විදිය මං කියලා ඉන්න ඕනනේ. දතකට පුට්ටුනේ හීතලක් තියෙන නුවරඑළිය නම් උඹලා එනවා නම් නුවරඑළියේ ඉඳන් ගම්පොළ පාර දිගටම ඇවිල්ලා පූඩලුවේ හන්දියට එන්න ඕනේ. එහෙම පූඩලුවේ හන්දියට ඇවිල්ලා එතනින් වම් පැත්තට තියෙන පූඩලුවේ පාර දිගේ ඇවිල්ලා තමයි ඩන්සිල් නැල්ල ගාවට එන්න ඕනේ. නුවරඑළියේ ඉඳන් ඩන්සිල් නැල්ල ගාවටම කිලෝමීටර් 42යි මචං මැප් එකේ නම් පෙන්වුවේ. අන්න ඒ විදියට දිගටම ඇවිල්ලා දුරුකතර ගෙවාගෙන මම නොකියම ආවට මට සමාව යා ඩන්සිල් මැනිකේ කියලා. මෙන්න මේ විදියට ඩන්සිල් නැල්ල ගාවට උඹලට එන්න පුළුවන්. ඩන්සිල් නැල්ල කොටස් දෙකයි. උඩ කෑල්ලයි යට කෑල්ලයි. උඩ කෑල්ල මචං උඩ පැත්තෙන් යට කෑල්ල මචං පාලමට යට පැත්තෙන්. මේ විදිහට දඩිවිඩි ගෑවිල්ල මේ ගලාගෙන එන්නේ පූඩලුවේ වතුර කියලා කියනවනේ. මෙහෙම ගලාගෙන යන වතුර ටික කෙලින්ම යනවා කියලා කියන්නේ කොත්මලේ වෝටර් ප්‍රොජෙක්ට් එකටනේ. තව දෙයක් කියන්න තියෙනවා. පොඩියට වහින දවස් වලට නම් මේකට එන්න එපා. මේක දැක්කම පස්සේ ඇබ්බැහි වෙනවා. දැක්ක ගමන් හිතුවා නේද හීතල වතුර ටිකක් නාගන්න මරු පොට්ටක කියලා. හැබැයි ඒ අදහස නම් මෙතන ඉෂ්ට කරගන්න වෙන්නේ නෑ මචෝ. ඒ අදහස ඉෂ්ට කරගන්න ඕන නම් දියැලෙන් පල්ලෙහා පැත්තට බහින්න වෙනවා. මොකද දියැලෙන් වතුර වැටෙන තැන බැඳලා තියෙන පොඩි ඩෑම් එකෙන් එතන එකතු වෙන වතුර ටික බට දිගේ අරගෙන ගිහිල්ලා ඒව පිරිසිදු කරලා මිනිස්සුන්ට බෙදලා දෙන වැඩේ පටන් ගන්නෙ මෙන්න මෙතනින්. ඩන්සිල් නැල්ලේ වතුර ටික නම් පට්ටම පිරිසිදුයි. මේ වටපිටාවේ ඉන්න මිනිස්සු සෑහෙන දෙනෙක් තමන්ට බොන්න ඕන වතුර ටික හොයාගන්නේ මෙන්න මේ ඩන්සිල් නැල්ලෙන් තමයි. හෝ මම දන්නවා දැන් ඔයාලා කල්පනා කරන්නේ මොකද්ද කියලා. ඩන්සිල් නැල්ලේ වැදගත්ම දේ මම ඔයාලට කිව්වේ නෑනේ. ඩන්සිල් නැල්ලේ ලස්සන වැඩි කරන ප්‍රධානම දෙයක් තියෙනවා. මේ පැත්තේ ගොඩක්ම ඉන්නේ දෙමළ කට්ටිය. එතකොට මේ දෙමළ කට්ටිය වඳින පුදන කෝවිලක් තියෙනවා මේ ඩන්සිල් නැල්ලට වම් පැත්තෙන්. මේ ඉන්නේ මම. ඔය ඉන්නේ කොල්ලා සුදර සුදේ දිලිසි කොල්ලව දැක්ක විතරයි කී හිටපු කතාවත් අමතකුණානේ. ඩන්සිල් නැල්ලේ ලස්සන වැඩි කරන ප්‍රධානම හේතුව තමයි අන්න අර දුරින් පේන සරස්වතී පිළිමය. සරස්වතී පිළිමයට අමතරව එතන තවත් ශිවලිංගිකුත් අපිට දකින්න තියෙනවා. පිටිපස්සෙන් වටන වතුර ටිකත් එක්ක මේ පිළිම ටික මාරම ගතියක් තමයි ඩන්සිල් නැල්ලට එකතු කරන්නේ. මෙන්න මේ පිළිම ටික තමයි ඩන්සිල් නැල්ල මේ තරම් ලස්සන වෙන්න මේ තරම් ප්‍රසිද්ධ වෙන්න ප්‍රධානම හේතුව. මම නම් කියන්නේ මගේ ජිංගි බිරිස්ස සෙට් එකත් අනිවාර්යයෙන්ම ගිහිල්ලා මේක බලන්න ඕන තැන. කියන්න මුදුගනා මෙතන ගහන ෆොටෝස් වල තියෙන්නේ නම් මාරම ක්වොලිටියක්. හරි මම පොඩ්ඩක් කටහන් ඉන්නම්කෝ. දැන් බලන්නකෝ පොඩ්ඩක් මේ ඩන්සිල් නැල්ලේ ලස්සන. එතනට ගිය වෙලාවේ මම තව එක දෙයක් දැක්කා.
දන්සිනන්නල්ලේ පැත්තකට වෙන්න මේ විදිහට ගරාවටම බුදු පිළිම වහන්සේ නමක් වැඩ සිටියා. මගේ අදහස නම් වෙන්නේ එතනට වඳින්න පුදන්නේ නැත්නම් පිළිම වහන්සේ ගරා වැටිලා නම් මෙතනින් ඉවත් කරන්න හෝ නැත්නම් බුදු පිළිම වහන්සේ නැවත ප්‍රතිසංස්කරණය කිරීමක් කරන්න තියෙනවා නම් ඒක ඇත්තටම වටින දෙයක්. දන්සිනන් මෙච්චර ලස්සන වෙන්න ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ මෙන්න මේ පිළිම තුන. මෙතන පිළිම තුනක් හදන්න අදහස. ඔය ඉතින් කතාවක් කරන්න දෙන්නේ නැහනේ. මැදින් පයින්නත පොඩ්ඩක් පැත්තටලා ඉඳහන්කෝ. කිය ගියා හිටියේ මෙතන මේ පිළිම තුන හදන්න ආපු අදහස කාගේ වුණත් ඒ අදහස නම් නියම අදහසක්. එතනට වෙලා ඉන්න අතරතුරේ පොඩි පැංචිටියකුත් ඇවිල්ලා මෙතන වතුරට පොඩ්ඩක් බහැලා විනෝද වෙන්න පටන් ගත්තා. ඒ වුණාට මෙතන ඒ වැඩේට නම් අවසර නැහැ. ඇල්ලට උඩ පැත්තෙන් ආරක්ෂකාංශ මූලස්ථානයක් තියෙනවා. එතන ඉන්න නිලධාරීන් 365 දවසම ඩන්සිනන් ඇල්ල දිහා ඇහැ ගහගෙන තමයි ඉන්නේ. මේ සුන්දර තැන පරිස්සම් කරගන්න ඒ කට්ටිය කැප වෙලා වැඩ කරනවා. ඒක නිසා මෙතනට ඇවිල්ලා වැරදි වැඩ කරන්න නම් හිතන්නවත් එපා. ඒ කට්ටිය ඇහැ ගහගෙන තමයි ඉන්නේ. ඒ අයගේ සේවාව නම් බොක්කෙම අගය කරන්න ඕනේ. මොකද නැත්තම් මේ වගේ ලස්සන තැන් පරිස්සම් කරගන්න නම් කීයටවත් වෙන්නේ නැහැ. ඒ නිලධාරී මහත්වරුන්ගේ කැපවීම මම ඒ වෙලාවෙත් හොඳටම දැක්කා. මේ වෙලාවේදී ටක් ගාලා එතනට ආපු නිලධාරී මහත්මයෙක් මේ කට්ටියව මෙතනින් අයින් කරන්න පියවර ගත්තා. මෙච්චර වෙලා අපි බලන් හිටියේ ඇල්ල ඉස්සරහා පැත්තනේ. ඇල්ල උඩට ගියාන් පස්සේ ඇල්ල උඩින් පේන්නේ මෙන්න මේ විදිහට තමයි. එහෙනම් මගේ ජිංගි බිරිස් ගැන්සිය ඩන්සිනන් ඇල්ල බලන්න ගිහිල්ලා මේ විදිහට කරපු වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. මේ විදිහම රෝන්දයක් ගහන්න ගිහිල්ලා ආයෙත් වීඩියෝ එකක් අරන් ඔයාලා ගාවට එනකම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. ගිහින් එන්න.